Tune Trace Travel මගේ YouTube channel එකට ඕගොල්ලෝ සැවොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද හදන්න යන්නේ රසම රස අඹ අයිස්ක්‍රීම් එකක්. ඉතින් අපේ කේන්යාලුවත් බලාගෙන ඉන්නවා අපි මේ හදන්න යන වීඩියෝ එක දිහා. ඉතින් අපිට ඉස්සෙල්ලා අවශ්‍ය වෙනවා ලුණු, සීනි, කිරිපිටි, අඹ, උණුසුම් ජලය, එමෙන්ම හිස් බෝල් එකක් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. පළමුවෙන්ම අපි හිස් බෝල් එකට කිරිපිටි ටික මේ ආකාරයට දාගන්න ඕනේ. පසුව එයට මද උණුසුම් ජලය එකතු කර මේ ආකාරයට කලවම් කරගන්න ඕනේ. පසුව අපට අවශ්‍ය පරිදි සීනි එකතු කරගන්න පුළුවන්. ඉන්පසු අපි අඹ ටික මේ ආකාරයට කුඩා කැබලි වලට කපා ගන්නත් ඕනේ. මෙලෙස කපාගත් අඹ ටික අපි බ්ලෙන්ඩර් එකකට දාගන්නත් ඕනේ. ඉන්පසු අපි සාදාගත් කිරිපිටි මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාගන්නත් ඕනේ. මේ ආකාරයට කිරි මිශ්‍රණය දමාගත් පසු හොඳින් බ්ලෙන්ඩ් කරගන්නත් ඕනේ. ඉන්පසු අපි අයිස්ක්‍රීම් මිශ්‍රණය හිස් අයිස්ක්‍රීම් බාස්කට් එකකට මේ ආකාරයකට දමා ගන්නත් ඕනේ. මෙලෙස දමාගත් අයිස්ක්‍රීම් මිශ්‍රණය අපි ශීතකරණයේ පැය 4ක 5ක කාලයක් හොඳින් තබා ගන්නත් ඕනේ. පැය 4ක 5ක කාලයක් ෆ්‍රිජ් එකේ දැමු අඹ අයිස්ක්‍රීම් එක අපට මෙලෙස රසවත් අන්දමින් රස බැලිය හැක. ඉතින් මගේ යාළුවනේ මගේ YouTube channel එක subscribe කරන්නත්, like කරන්නත්, comment කරන්නත් අමතක කරන්න එපා කියන ගමන් අපි ඊළඟ වීඩියෝ එකේදී නැවතත් හමු වෙමු.